අයිබෝවන් හැමෝගෙම ඉල්ලීම පරිදි අපි ෆුල් පේන්ට් එකකට 120ක් දෙනවා කියලා කියනවනේ. හැබැයි මේ 120 දෙන්න කතා කරන්න ඕනේ අමුද්‍රව්‍ය ගැන නේද චමින්ද? ඉතින් මෙන්න මේ වගේ අමුද්‍රව්‍ය කාණ්ඩයක් එක්ක තමයි අපි මේ 120 දෙන්නේ. උදාහරණයකට කියනවා නම් අපි බටර් කේක් එකක් හදනවා නම් බටර් හරියට දාලා සීනි දාලා බිත්තර හරියට දාලා නේද පාන් පිටි හරි පාන් පිටි එක දාලා එන බටර් කේක් එකේ ගාන අපි හැමෝම දන්නවා මොකද අපි මේ ගණන් මාකට් එකේ වෙළඳපොලේ තියෙන ගණන් දන්න නිසා. හැබැයි මාගරින් එකක් පාවිච්චි කරනකොට ඒකේ ක්වොලිටිය වෙනස කේක් කාපු අපි දන්නවනේ. ඉතින් ඔන්න ඕකම තමයි කියන්නේ මේ ෆුල් පේන්ට් එකක් කරගන්නකොට අමුද්‍රව්‍ය මේ විදිහට තියෙන්න ඕන කියලා. අවබෝධයක් ඇතුව මේ කම්පැරිසන් එක කරන්න ඕනේ. ඉතින් අර චමින්ද කියනවනේ හැම වෙලේම අපි OEM මටීරියල් පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් චමින්ද මෙතන තියෙන්නේ ඔක්කොම ගොඩක් වෙලාවට ඔයා පාවිච්චි කරන OEM මටීරියල් විශේෂයෙන් කොඇක්ස් ගැන කියන්න ඕනේ. මේ සෑන්ඩින් මෙතන තියෙනවා මේ සෑන්ඩින් පටන් ගන්න අපි මෙතන ඩිස් එකෙන් සෑන්ඩින් කොඇක්ස් ගොඩක් වලින් අපි පටන් කරන්නේ 80 ඉඳලා මේ තියෙන 80 නේ. ඔව් මේක 80 ඉඳලා 3000ට ඒ කියන්නේ මෙතන ඉඳලා ගත්තොත් 80 ඉඳලා 600ට ප්‍රෙපරේෂන් වලට ඒ වගේම මේක නිකන් කට් ඇන්ඩ් පොලිෂ් වල යූස් කරන්නේ. මේවා මම නම් කියන්නේ චමින්දට මේවා හොඳයි අපිට මූණට පාවිච්චි කරන්නත් කියලා. එච්චරට සියුම් සිනිඳුයි. ඒ වගේම තමයි මේ වගේ චූටි තැන් පාවිච්චි කරන්න මේ වගේ අපි පාවිච්චි කරනවා. ඒ වගේම චරිත් මට ගේන්නකො පුතා ගන්න එක අපි මේ සාමාන්‍යයෙන් මේ චරිත්ලගේ අතින් මේ ගන්න එක අතාරින්නේ නේද? මේ ඩෙවිල් බීස් ගන්න එකක් ඒ වගේම මේක මොනවද චරිත්? මේක බේසික් එක මේ සිකන්ස් එකයි එක්සල් එකයි අපි ඒකත් ඔයිම ඇප්ලූඩ් පේන්ට් එකක් අපි යූස් කරනවා. රයිට්. එතකොට චරිත්ගේ ප්‍රධාන වශයෙන්ම ඕනම ක්වොලිටි පේන්ට් එකක් ඉන්න ගන්න එක ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා හොඳ ක්වොලිටි ගන්න එකක්. මේක ගොඩක් එක්ස්පෙන්සිව් නේද? මේ ගන්න එක ඩෙවිල් බීස් ගන්න එකක් පාවිච්චි කරන එක හීනයක් නේ පේන්ට් කෙනෙක්ගේ. මොකද මේ මටීරියලුත් අනිවාර්යයෙන්ම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් පේන්ට් එකක් එන්න බලපානම නිසා. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් දැන් අපි වාහනයක් පේන්ට් කරනකොට ස්ටීල් කොටස් තියෙනවා ප්ලාස්ටික් කොටස් තියෙනවා. මේක ගැන පොඩ්ඩක් කියන්න. දැන් වෙනම තියෙනවා මේ ප්ලාස්ටික් වලටම දාන වෙනම මේ පටි එකක්. ඒතර මේක මෙටල් ෆිලර් නේ සාමාන්‍යයෙන් කියන්නේ අපි නෝමල් මේ හඩු පැනල් වලට දාන එක. අරක ප්ලාස්ටික් වලටම දාන එකක් තියෙනවා. මොකද ඒකේ නම්මශීලිකාව වැඩි. මොකද යකඩයකට දානකොට ඒක දුඩයිනේ. ප්ලාස්ටික් ඒවා නැමෙන්න ආරෙමින් තිනකොට එතකොට ඒ දාන පටි එක කැඩෙන්නේ පුපුරන්නේ. ඒ කියන්නේ ප්ලාස්ටික් තැනකට මේ පටි එක දාන්නේ. මේ ප්ලාස්ටික් පටි එක දාන්නේ අපි මෙටල් සාමාන්‍ය මෙටල් පැනල් ප්‍රෙපරේෂන් වලට මේ පටි එක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ සෑන්ඩින් ඒ වගේම මේ පිල තියෙනවා. එපි ප්‍රයිම තියෙනවා ඩීග්‍රීස තියෙන අපි හැම ස්ටෙප් එකකින්ම අපි ක්ලීන් කරගන්න ඕනේ. ඒක තියෙනවා. ටැග් ක්ලෝත් එක තියෙනවා. ඒ වගේම තව ගන්න එකක් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේක අර වගේ පේන්ට් එක පාවිච්චි කරනවා. තව අර ක්ලියර් කෝට්ටටත් පාවිච්චි කරනවා වෙනම ගන්න එකක්. ඊට පස්සේ මේ ක්ලියර් කෝට් තියෙනවා මේ රොබෙල්ලෝ බ්‍රෑන්ඩ් එකෙන්. එතකොට වීල් හවුසින් වල එහෙම අන්ඩර් කෝටින් ඇප්ලයි කරන මේ අන්ඩර් කෝටින් තියෙනවා. ඊට අමතරව කැවිටි වැක්ස් තියෙනවා. අපි සමහරට ඇතුලේ කර්ව්